එතකොට ආර්යස්ථාංගික මාර්ගය තුල ශක්තිමත් වෙද්දී බුදුරජාණන් වහන්සේ කොතනදිවත් අසාධාරණයේ ඉදිරියේ වැරද්ද ඉදිරියේ කට පියාගෙන ඉන්න කියලා නම් කියන්නේ නැහැ නෝනා. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ තරම් මෛත්‍රිය ගැන ලෝකෙට දේශනා කරපු ශාස්ත්‍රඥ වහන්සේ නම නැහැ. බුදුරජාණන් වහන්සේ තමයි ලෝකෙට මෛත්‍රියේ උත්තම ශක්තිය මාර්ගය දේශනා කරපු උත්තමයා. බුදුරජාණන් වහන්සේ මූණ දුන්නා වූ ප්‍රශ්න කීපයක් තිබ්බා. ජේතවනාරාමේ අරූපමල්ලිකාව මරා දාලා තිබ්බා. බුදුරජාණන් වහන්සේට චෝදනා කරන්න. බුදුරජාණන් වහන්සේ මේ රූපමල්ලිකාව දූෂණය කරලා රූපමල්ලිකාව මරා දැම්මා කියලා අරණ්‍ය ආගමික පින්වතුන්ලා ජේතවනාරාමේ ඇතුළෙම රූපමල්ලිකාව වල දැම්මා. වල දාලා අවසානයේ ඒගොල්ලන්ම රූපමල්ලිකාගේ මරණේ මලකඳ ගොඩ අරගෙන නගරේ පුරාගෙන ගිහිල්ලා බලවත් විපතක් ඇති කළා. දැන් ස්වාමීන් වහන්සේලාට පිණ්ඩපාත යන්න බෑ. ආනන්ද ස්වාමීන් වහන්සේලාට එක පිණ්ඩපාත යනවා පිණ්ඩපාත කරන්න බෑ. රූ තියනවා ගල් ගහනවා එලවනවා මිනිමරුව කියලා කෑ ගහනවා. ඔබලාගේ ශාස්ත්‍රඥ වහන්සේ මිනිමරුවේ අපි ඔබලාට දන් දෙන්නේ නැහැ. දාන්නේ නැතුව එනවා හැරිලා. ඇවිල්ලා භාග්‍යවතුන් වහන්සේට කියනවා භාග්‍යවතුන් වහන්සේ මේ නගරේ අපිට ඉන්න බෑ භාග්‍යවතුන්. අපි මේ නගරේ අතහැරලා යමු කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා ඇයි යන්නේ? භාග්‍යවතුන් වහන්සේ අපිට මිනිමරුවා කියලා චෝදනා කරනවා. ඔබ වහන්සේ මිනිමරුවෙක් කියලා චෝදනා කරනවා. දන් දෙන්නේ නැහැ අපිට හූ කියනවා. මේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ කියනවා ආනන්ද අපි චෝදනා එනවා කියලා මෙතනින් බැහැරට ගිහිල්ලා එතනත් චෝදනාවත් අපි මොකද කරන්නේ? අපි එතනුත් යන්න වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේට එන චෝදනා උපරිම සතියක් තමයි පවතින්නේ. ඒ ධර්මතාවයක් නෝනා. ඒ ධර්මතාවය මොකද්ද? බුදුරජාණන් වහන්සේ දසපාරමී ශක්තිය. ඒක හොඳට තේරෙන වෙන දෙයක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේගේ මේ එද්දි ප්‍රාතිහාරයවත් අදිෂ්ඨාන ශක්තියක්වත් නෙමෙයි. බුදුරජාණන් වහන්සේලා සතු සාරා සංක කල්ප ලක්ෂ ගානක දසපාරමී ශක්තියෙන්, මෛත්‍රියේ ශක්තියෙන්, සීලේ ශක්තියෙන්, සීල පාරමිතාවේ ශක්තියෙන් උන්වහන්සේලාට මොන චෝදනාව ආවත් නෝනා ඒක දවස් 7න් යටපත් වෙලා එනවා. ඒක ධර්මතාවයක්. ඒ ධර්මතාවයේ සිහි ගන්නලා බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට කියනවා ආනන්ද සතියකින් මේ චෝදනා ඔක්කොම නවතිනවා. ඒ නිසා ඔබ අදින් පස්සේ කවුරු චෝදනා කළත් ඇත්ත කතා කරන්න නිහඬව නම් ඉන්න එපා. අනිත් ස්වාමීන් වහන්සේලා සියල්ලම දැනුවත් කරන්න. කවුරු හරි ඔබට මිනිමරුවෙක් කියලා චෝදනා කරනවා නම්, කවුරු හරි ඔබට මංකොල්ලකාරයෝ කියලා චෝදනා කරනවා නම්, බොරුකාරයෝ කියලා චෝදනා කරනවා නම්, ඔබ ඇත්ත කතා කරන්න. අපේ ශාස්ත්‍රඥ වහන්සේ සීලෙන් පරිපූර්ණ ශාස්ත්‍රඥ වහන්සේකම. මෛත්‍රියෙන් පරිපූර්ණ ශාස්ත්‍රඥ වහන්සේ නම. අපේ ශාස්ත්‍රඥ වහන්සේ කවදාකවත් සිල්පද බිඳින්නේ නැහැ. උන්වහන්සේගේ ශ්‍රාවකයෝ අපි කවදාකවත් සිල්පද බිඳින්නේ නුනම් කවුරුන් හෝ චෝදනා කළොත් ඊට පිළිතුරු දෙන්න කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. ඒ කියන්නේ නරක වචනෙන් පරුෂ වචනෙන් නෙමෙයි. ඇත්ත කියන්න කියනවා. චෝදනා කරද්දී ඇත්ත කියන අපේ ශාස්ත්‍රඥ වහන්සේම කෙනෙක් නෙමෙයි කියලා. ඊට පස්සේ දැන් ආනන්ද ස්වාමීන් වහන්සේලා පහුදා පිණ්ඩපාතේ වඩිනවා. චෝදනා කරනවා, හූ තියනවා, ගල් ගහනවා. ඒ වෙලාවේ නෝනා ආනන්ද ස්වාමීන් වහන්සේ හැම කෙනෙකුටම ඇත්ත ප්‍රකාශ කරන අපේ ශාස්ත්‍රඥ වහන්සේ සීලෙන් පරිපූර්ණ කෙනෙක්. මෛත්‍රියෙන් පරිපූර්ණ කෙනෙක්. කවදාක්වත් ප්‍රාණඝාත අකුසල් කරන්නේ දිවි හිමියෙන්වත් අකුසලයක් කරන්නේ නැහැ කියලා. ඊට පස්සේ නෝනා සතියක් යනකොට මේ ප්‍රශ්නේ निराකරණය වෙනවා. එතනදී තවත් මෙවැනි සිද්ධීන් කීපයක් තියෙනවා නෝනා. තවත් මෙවැනි සිද්ධීන් කීපයක් සූත්‍රගත ධර්මයේ තියෙනවා. බුදුරජාණන් වහන්සේට චෝදනා කරද්දී, සංඝයාට චෝදනා කරද්දී බුදුරජාණන් වහන්සේ කියන මේ චෝදනා ඉදිරියේ නිහඬව ඉන්න එපා. ඔබ ඇත්ත හැටියෙන් ඒගොල්ලන්ට කියන්න කියලා. එහෙමනම් නෝනා වර්තමාන සමාජයේ මේ මතුවලා තියෙනා වූ අවාසනාවන්ත තත්වයන්ට නෝනා කර්මය විපාක දීම බව ඇත්ත. නමුත් නෝනා ඇත්ත ඇතිසැටියෙන් දකින්න, ඇත්ත ඇතිසැටියෙන් කතා කරන්න, ඇත්ත ඇතිසැටියෙන් අදහස් ප්‍රකාශ කරන්න අපි ධර්මානුකූලව බැඳී සිටිනවා නෝනා. බුදුරජාණන් වහන්සේ කොතනකවත් සංඝයාවන අපිටවත් ගිහි පින්වතුන්ලාටවත් කට පියාගෙන ඉන්න කියන කාරණේ කියන්නේ නැහැ. වැරැද්ද ඉදිරියේ ඔබ ඇත්ත ප්‍රකාශ කරන්න ඕනේ. නමුත් ඔබ ඇත්ත ප්‍රකාශ කළ යුත්තේ කොහොමද? සීලේ ආරක්ෂාව තුළ ඉඳලා. අන්න සුන්දර තැනක් නෝනා. දැන් අපි ඇත්ත ප්‍රකාශ කරන්නේ අපි වැරැද්ද පෙන්නලා දෙන්න යන්නේ සීලේ ආරක්ෂාව තුළ ඉඳලාද? නැහැ. කඩු පොළු අරගෙන හිංසාකාරීව වැරදි පෙන්වන්න යනවා. එහෙම බුදුරජාණන් වහන්සේ පිට කියන්නේ. මෛත්‍රී සිතෙන් වැරද්ද පෙන්වලා දෙන්න. මෙත් සිතෙන්, පෙළෙන සිතෙන් නෙමෙයි, ගැටෙන සිතෙන් නෙමෙයි, චෝදනාත්මක සිතෙන් නෙමෙයි, මෛත්‍රී සිතෙන් නිවැරදි කිරීමේ අරමුණෙන් පෙන්වලා දෙන්න කියනවා. ඒ නිසා නෝනා වර්තමාන සමාජයේ තියෙනා වූ අවාසනාවන්ත තත්වයන් කොතනකදීවත් ඇස් පියාගෙන කට පියාගෙන ඉන්න කියන කාරණය ධර්මානුකූලව බුදුරජාණන් වහන්සේ අපිට කොතනකවත් දේශනා කළා නැහැ. එහෙනම් ඇත්ත ඇති සැටියෙන් ධර්මානුකූලව ඕනම තැනකදී පහදා දීමේ පූර්ණ නිදහස, පූර්ණ අයිතිය භික්ෂුන් වන අපට බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා නෝනා.